මේක තමයි මේ රෙස්ටොරන්ට් ඒරියා එක. මෙතන ඔයාට පේනවා වයින් බොටල්ස් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ලස්සනට arrange කරලා තියෙනවා. මේ හරියට තියෙනවා මේක මේ බා ඒරියා එක තමයි මෙතනින් මේ පැත්තට තියෙන්නේ. තාම බුෆේ එක arrange කරන ගමන් තියෙන්නේ අපි බලමු. මෙතන බා ඒරියා එක තියෙන්නේ. අපි බුෆේ ඒරියා එකට එනකොටම අපිට මෙතන තමයි මුලින්ම හම්බෙන්නේ. මෙතන ෆ්‍රෙෂ් වෝටර්මෙලන් තියෙනවා. තව සමහර ඒවාට තාම දාලත් නැහැ. නේම් ටැග්ස් දාලත් නැහැ. මෙතන ඉතින් ෆ්‍රෙෂ් ජූස් වර්ග තමයි තියෙන්නේ. ඔරෙන්ජ් ඩිටොක්ස් වෝටර් එකක් තියෙනවා. මෙතන තාම මේ නේම් ටැග්ස් දාලා නැහැ. මේවා මේ බිලිමල් කොත්තමල්ලි ඒ වගේ හර්බල් ඩ්‍රින්ක්ස් තමයි තියෙන්නේ. පිටටම තියෙනවා. ඉතින් කැමති අයට ඒවා පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් අර හැම එකම මේගොල්ලෝ arrange කරනවා. ඉතින් අපිට ප්ලේට්ස් ගන්න තියෙන්නේ. ආ දන්නවා ඉතින් මේවා ටිකක් හීට් කරලා තියෙන්නේ. එතන මේ අපි මේ ඒරියා එකට එන්ටර් වෙනකොටම මෙතන තියෙනවා මේ හොපර් ස්ටේෂන් එකක් තියෙනවා. තාම මේවා මේ පටන් අරගෙන නැහැ. අපි බලමු තියෙන්නේ මේ වගේ තාම ආලා නැහැ. මේ වගේ පිට්ටු ඒ වගේ අයිටම්ස් තමයි එන්නේ. අපි එතකල් දාලා තියෙන ටික බලමු. මේ දැන් මේ පිට්ටු ඉන්දියාප්ප ඒව මේවා තෝසේම කන්න ඕන කරන සම්බල් වර්ග තියෙනවා. ලුණු මිරිස් තියෙනවා, සීනි සම්බල් තියෙනවා, කොකනට් චට්නි එකක් තියෙනවා, රෙඩ් චට්නි එකක් තියෙනවා. පොල් රොටි වඩේ වගේ දේවල් තාම දාලා නැහැ. චිකන් සොසේජ් තියෙනවා. මෙතන මේ එග් එකක් අපිට ඕන විදිහට ප්‍රෙපෙයාර් කරගන්න පුළුවන් කියලා තාම ඇක්ෂන් ස්ටේෂන්ස් ඕපන් කරලා නැහැ.
එතන ස්ක්‍රැම්බල් එග්ස් තියෙනවා. මේක චිකන් සැලඩ් එකක් මම හිතන්නේ. ඊට පස්සේ අනිවාර්යෙන් බුෆේ එකක තියෙන එකක් තමයි බේක් බීන්ස් තියෙනවා. මෙතනිනුත් ප්ලේට්ස් ගන්න පුළුවන්. මේකේ පෝක් බේකන් තියෙන්නේ. දැක්කම ඔයාලට කන්න ඉතින් නැති පෝක් බේකන්. පෝක් ඉතින් හැමෝම නම් කන්නේ නැහැ නේ. තියෙනවා ඕට්ස්. මම හිතන්නේ මෙතන බොයිල් පොටේටෝස් තියෙනවා. මෙතන තියෙනවා මේ කැඳ එකක්, කොළ කැඳ එකක්. චිලි පේස්ට් තියෙනවා. සෝයා සෝස් තියෙනවා. විනාකිරි වල දාපු මිරිස් තියෙනවා. පොඩියට කපපු කැරට් තියෙනවා. මම හිතන්නේ මේක නම් හනි සම්බල් තියෙනවා. චිකන් කරි එකක් තියෙනවා. මම හිතන්නේ ශ්‍රී ලංකන් ස්ටයිල් එකට හදපු චිකන් කරි එකක්. මාළු කරි එකක් තියෙනවා. එතන තියෙනවා නැතුවම බැරි පරිප්පු කරි එක. ඒක ඉතින් අනිවාර්යෙන් ඕනනේ මොනවා කන්නත්. අල කරි එකක් තියෙනවා ඉන්දියාප්ප කන්න. ඉන්දියාප්ප පොල් රොටි ඒවා ගොඩක් දේවල් තියෙනවා. ඒවත් එක්ක පාවිච්චි කරන්න. ගාපු පොල් තියෙනවා. උංගට තියෙනවා. එතන වෙජිටබල් නූඩල් එකක් තියෙනවා. එතන එග් ඇන්ඩ් වෙජිටබල් ෆ්‍රයිඩ් රයිස් එකක් තියෙනවා. අපි මේ පැත්තට යන්. මෙතන තියෙනවා මම පෙන්නන්නම් ඔයාලට. මෙතන පැන්කේක්ස් තියෙනවා, වොෆල්ස් තියෙනවා. වොෆල්ස් පැන්කේක්ස් වලට ටොපින්ග්ස් තියෙනවා. මෙතන චොක්ලට් සෝස් ඒ වගේ දේවල්. දැන් එතන පැණි එකක් තියෙනවා. සමහර ටොපින්ග්ස් තාම දාලත් නැහැ මං හිතන්නේ. බලන්න හරි ලස්සනට arrange කරලා තියෙනවා. මෙතන තියෙනවා බන්ස් වර්ග, බ්‍රෙඩ්ස්, රෝස් පාන් තියෙනවා, මිනි රෝස් පාන් එකක්. මම අරන් පෙන්නන්නම් මේ පොඩියට හදලා තියෙනවා හරි ලස්සනයි. මේ බලන්න. මේ වගේ හොඳ ක්‍රිස්පියට පොඩියට හදලා තියෙනවා. බටර් තියෙනවා. පොල් සම්බල් තියෙනවා. පොඩ්ඩක් ඒරියා එකට මල්ලන්න බලන්න.
මෙතන එක එක වර්ගයේ ක්‍රොසන්ස් තියෙනවා. බන්ස් වර්ග කීපයක් තියෙනවා. මෆින්ස් තියෙනවා. චොක්ලට් මෆින් තියෙනවා. වැනිලා ෆ්ලේවර්ඩ් මෆින් තියෙනවා. ෆෘට් කේක්ස් තියෙනවා. කේක් වර්ග කීපයක් මම හිතන්නේ මේක කොකනට් මේක බනානා බ්‍රෙඩ් එකක්. මේ ඥාන කතා තියෙනවා. මේක ෆිෂ් පෆ් එකක්. මේ පෆ් එකේ ෆිලිං එක ෆිෂ් තියෙන්නේ. එතකොට මේ බලන්න දැන් ඩයබටික් තියෙන අයට ඩයබටිසෝල් කියන අර පැණිරසකාරක ඒක තියෙනවා. සීනි භාවිතා කරන්න බැහැ. ඒත් එක්කම සුගර්ස් තියෙනවා. සීනිත් තියෙනවා. සුදු එකයි කුඹුරු සීනි එකයි දෙකම තියෙනවා. එතන ටී කොෆි හදා ගන්න පුළුවන්. කොෆි ටී ඒ ටික තියෙනවා. අපි එහා පැත්තට කොහොම ගිහිල්ලා බලමු. මේ බලන්න කප්ස් ටික දීලා තියෙනවා. ඒකට මෙතන ටී කොෆි ටික හදා ගන්න පුළුවන්. මේ පැත්තේ කෙටල්ස් තියලා තියෙනවා. මේක පෙන්නන්න. මේගොල්ලෝ ලස්සනට ඒවා arrange කරලා තියෙනවා. මෙතන තියෙන්නේ මේ ටී කොෆි හදා ගන්න. මෙතන මේකේ ලොකු එකේ තියෙන හොට් වෝටර්. හොට් ටී හදා ගන්න. හොට් වෝටර් ගන්න පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් එකක් තියෙනවා. කෝන්ෆ්ලෙක්ස් තියෙනවා. ෆ්ලේවර්ස් දෙකකින් තියෙනවා. කෝන්ෆ්ලෙක්ස් චොක්ලට් එකයි. මාමලේඩ් ජෑම් වර්ග තමයි තියෙන්නේ. ටිකක් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. නැත්නම් බ්‍රෙඩ් එකක් තියෙනවා. මෙතන මේ බොක්සස් වල මේ බලන්න මේකේ තියෙන්නේ white bread එක ස්ලයිස් කරලා තියෙන්නේ. brown slice bread තියෙනවා මෙතන. එතකොට අපිට මේක ටෝස්ට් කරගන්න පුළුවන් මැෂින් එක තියෙනවා. මෙතනින් දැම්මම ලෑන් එනවා. ඒ ටික බ්‍රෙඩ් ටික ටෝස්ට් කරගන්න පුළුවන්. මෙතන තියෙනවා බටර් සෝල්ට් බටර් තමයි තියෙන්නේ. කට්ලරිස් ඔය හැමදාම බලන්න සමහර ඒ වගේ නම් මට පුරු නෑ. මෙතන හමුස් තියෙනවා. මේ අර ටිකක් අර දුබායි වලදී එහෙම කන්න හම්බෙන දේවල් තමයි. ඊට පස්සේ මෙතන ෆ්‍රෙෂ් සලාඩ් ලීව්ස්, කැබේජ් ඒවා තියෙනවා. टोमेटो स्लाइस करලා තියෙනවා. මයොනීස් සෝස් දෙකක් තියෙනවා. ඊට පස්සේ ටොපින්ග්ස් වලට දාන්න පුළුවන් අපිට. මේ සෝසස් වර්ග ගොඩාක් තියෙනවා. මෙතනින් ගොඩක් ෆෘට්ස් පටන් ගන්නවා. මේ ටික නම් ලස්සනට දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඉඳලා මේවා මේ ස්ලයිසස් විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන් විදිහට තියෙනවා. එතන මේ ෆෘට් සලාඩ් එක පොඩ්ඩක් මික්ස් කරලා පොඩි කප්ස් වලට දාලා තියෙනවා. දිගටම කට් ෆෘට්ස් තමයි ඒ හරිය තියෙන්නේ. එතනක් තියෙන්නේ මේකේ තියෙන්නේ අර මේ එක විදිහට හදපු ෆෘට් සම විනාගිරි වල දාපු ඒවා ඒ වගේ. බලන්නකෝ මේ අයිස් ලොකු අයිස් මේවා එකක තමයි කියලා තියෙන්නේ ෆ්‍රෙෂ් එක තියාගන්න. මෙතන කට්ලරිස් කියලා තියෙනවා. ඒකට ඕන කෙනෙක්ට ඒවා පාවිච්චි කරන්න ලේසියි. මම ඔයාලට පෙන්නන්නම්. බලන්න හරි ලස්සනයි. තාම මේ කවුරුත් ඇවිල්ලා නැහැ මේ රෙස්ටෝරන්ට් එකට. තාම arrange කරන ගමන් තියෙන්නේ. ඒ හරි පිළිවෙලට ලස්සනට ඔක්කොම රෑස් කරලා තියෙනවා. එහා පැත්තෙන් පේන්නේ වීරවිල වැව. එළියට වෙන්න පේන්නේ. මේක ඉතින් ටිකක් අර මේ අමුතු ඩිසයින් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. හරිම ඇට්‍රැක්ටිව්.
ආකර්ශනීය විදිහට තියෙනවා ඕන කෙනෙකුට හරි ආස හිතෙනවා මෙතෙන්ට ආවම. දැන් බලන්න මේකේ මෙන්න මේ ඩිසයින් එක බලන්න මම නම් හරිම ආසයි. මේක ලී වලින් තමයි කරලා තියෙන්නේ. ඉතින් මේ හරිම ආකර්ශනීය පෙනුමක් ඇවිල්ලා තියෙනවා. ඒ වුඩන් භාවිතා කරලා තියෙන ඩෙකරේෂන් එකත් එක්ක හරිම ලස්සනයි. ඒකට ලයිට්ස් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මම මේක මේ වෙන්නලා මේ පණිවිඩයක් දෙන්න try කරන්නේ මේ මම මේ වගේ කනවා බොනවා එහෙම කියන්න නෙමෙයි. මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි. මම දන්නවා. නමුත් අර මට ඕනේ ආබාධිතයිද ඒව වැඩක් නැහැ. ඔයා හොඳට සල්ලි හම්බ කරගත්තොත් ඔයාට ලයිෆ් එකේ ඔයාට ඕන තැනකට යන්න මේ පහසුකම් භුක්ති විඳින්න පුළුවන්. ඉතින් ඒකට පොඩි හරි මොටිවේෂන් එකක් වෙයි කියලා හිතලා තමයි මේ වීඩියෝස් කරන්නේ. ඔයාගේ අදහසත් කමෙන්ට් එකක් විදියට දාන්න. මම ආයේ පොඩ්ඩක් මේක පොඩ්ඩක් පෙන්නගෙන යන්න. අපි බුෆේ එක ස්ටාර්ට් කරාට පස්සේ කෑම බෙදාගෙන ඇවිල්ලා බලමු කෑම කොහොමද කියලා.
හැමදාම කියනවා වගේ බුෆේ එකකින් කෑවට අනිවාර්යෙන් ඔයාට උවමනා ප්‍රමාණය ගන්න ටික කාලේ ඉවර කරන්න. කෑම නාස්ති කරන්න එපා. මම ඒක හැමතිස්සෙම මෙන්ෂන් කරන්නේ ලංකාවේ ගොඩාක් තියෙන ප්‍රශ්නයක් නිසා. මම ටී එකකුත් ගත්තා. ටී එක නම් හිතපු තරම් රස නැහැ. කෑම නම් රසයි. කෑම නම් ඇත්තටම රසයි මේකේ.